සුදුරෝස මල් ගිනාවේ මා සිත් හැන්දෙන්නේ ඈත පෙනෙන අතීතය දිහා පුර රහසේ සිතනාවි ඇය දුකසේ. ඉතින් යාළුවනේ වැඩ අධික නිසා කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අද කැසට් එකක් ගැන මේ වීඩියෝ එක දාන්නේ. කැසට් ප්ලේයර් එකේ මෝටර් එකේ ස්පීඩ් එක නියතව පවත්වාගෙන යන්න ඒ කාලේ භාවිතා කරපු සුපිරි තාක්ෂණයක් ගැන. අපි මෝටර් එක ගලවලා බලමු. මේ මෝටර් එකේ ඇතුලේ තියෙනවා මෙකැනිකල් ගවර්නර් එකක්. සාමාන්‍යයෙන් පස්සේ ආපු ප්ලේයර් වල නම් තියෙන්නේ ප්‍රීසෙට් එකක් ඇඩ්ජස්ට් කරන්න ආපු ගවර්නර් එකක්නේ. මේක වැඩ කරන්නේ මෝටරයේ වේගෙන් කරකිනකොට ඇතිවන කේන්ද්‍රාපසාරී බලය නිසා මේ තහඩු තුන ඈත් වෙනවා. එතකොට මෙතන කන්ටැක්ට් පොයින්ට් එක ඩිස්කනෙක්ට් වෙනවා. එතකොට මෝටරයට බලය සැපයීම නවතිනවා. ඉතින් ආයේ මෝටරේ ස්පීඩ් එක අඩු වෙනවා. ස්පීඩ් එක අඩු වුණාම කන්ටැක්ට් පොයින්ට් එක ආයෙ සෙට් වෙනවා. එතකොට මෝටරයට නැවත බලය සැපයීලා ස්පීඩ් එක තරමක් වැඩි වෙනවා. මේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් දිගටම සිදු වෙනවා. මේක ඇඩ්ජස්ට් කරන එක ඉතාම අපහසු කාර්යයක්. ඒ නිසා මම අලුත් මෝටරයක් රිප්ලේස් කරනවා මේ වගේ ඉලෙක්ට්‍රොනික පාලකයක් තියෙන. දැන් මේක ස්පීඩ් එක නිවැරදි ගානට හදලා තියෙන්නේ. මේ ප්ලේ වෙන කැසට් එකේ තියෙන්නේ නිවැරදි ස්පීඩ් එකකින් වැඩ කරන රෙකෝඩර් එකකින් රෙකෝඩ් කරපු 440යි හර්ට්ස් සහ 3150යි හර්ට්ස් සිග්නල් දෙකක්. දැන් අපි චෙක් කරලා බලමු නිවැරදි ස්පීඩ් එකෙන් සින්දුවක් ප්ලේ වෙනවද කියලා. මම ඉතින් ඒ වැඩේ මගේ දුවට පැවරුවා. අපි අහලා බලමු.